තුන්වන කොටස අවසන් වුණේ තාත්තා මාව ආච්චි අම්මගෙන් බලෙන් රැගෙන යන තැනින්. අඳුරෙන් අඳුරට ගියේ මගේ ජීවිතේ ඊළඟ පරිච්ඡේදය ඊටත් වඩා වේදනාකාරී වුණා. තාත්තා ඒ වෙනකොටත් වෙනත් කාන්තාවක් සමග විවාහ වී තිබුණා. ඇයටත් මගේ වයසේම දියණියක් හිටියා. කුඩාම මට හරියට වෙනස්කම් කළා. එකේ දරුවට ලැබුණු ආදරය සහ සැලකිල්ල මට කවදාවත් ලැබුණේ නෑ. මට හොඳටම ගැහුවා. කන්න නොදී ඉන්න වෙලාවල් තිබුණා. මායි එයාගේ දරුවයි එකම වයසේ වුණත් අපිට ලැබුණේ සැලකිලි දෙකක්. තාත්තා හැමදාම බීමතින් එයාට මං ගැන ගාණක් නෑලු. මේ කොටසින් මට ඔබට කියන්නේ ඔබ කෙනෙක්ට ආදරය දීලා ආරක්ෂා කළත් ඉරණම කවදා හෝ ආපසු අඳුරට ගෙනියන්න පුළුවන්. නමුත් එතනින් එහාට ජීවිතේ ගෙනියන්න තියෙන ශක්තිය අපි තුලමයි.